රැකියාවක් හැටියට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මේක මම පුංචියට මගේ ගෙදර කරගෙන යන දෙයක්. ඒක තමයි පොල් කප් කේක්. ඔයාලා පටන් අරන් බලන්න. ඉස්සෙල්ලාම ලොකු වෙළඳපළක් ඕන නෑ. ළමයි ගෙවල් කඩේට දාන්න. ගෙවල් ළඟයට විකුණන්න. පුළුවන් නම් ඔන්ලයින් විකුණන්න බලන්න. මොනවා කරන්නත් ඉස්සෙල්ලාම කරලා බලන්නකෝ. එහෙනම් අපි පටන් ගමු. මම මෙතන අරන් තියෙනවා දුඹුරු සීනි ග්‍රෑම් 100ක්. පාන් පිටි ග්‍රෑම් 100ක්. පොල් ග්‍රෑම් 100ක්. බේකින් පවුඩර් වලින් තේ හැඳි 2ක් ගන්න ඕනේ. ලුණු ස්වල්පයක් ඕනේ. වැනිලා තේ හැඳි භාගයක් විතර ඕනේ. අනිත් එක අපි මේකට පොල් කිරිවත් බිත්තරවත් පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ විදිහේ තමයි සීනි කැරමල් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි වාදනයේ ලිපේ තිබ්බට තාම ලිපොන් කරලා නැහැ. සීනි ටික දාලා ඊට පස්සේ මේකේ වතුර අඬු කෝප්ප භාගයක් තියෙනවා. ඒකත් දාලා තමයි අපි ලිපොන් කරන්නේ. දැන් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ අපි මේ සීනි ටික උණු කරගමු. දැන් අඩුවෙන් තියලා මේක චුට්ටක් හැඳි කකා ඉන්න. නැතිනම් මේක ඉක්මනට සීනි ටික දිය වෙනවනේ. ගොඩක් අයට මේ සීනි කැරමල් කරන එක ටිකක් අපහසු වැඩක්. ඒක නිසා තමයි මට හිතුනේ කොහොමත් මම කරන්නේ මේ විදිහට. චුට්ටක් පාට අඩු වෙනවා තමයි. කප් කේක් එකේ පාට ටිකක් අඩු වෙනවා. ඒ වුණාට මේකත් ලේසි වැඩක්. සීනි ටික තිය වෙනකම් මේ මහැඳි ගාලා චුට්ටක් පැණි වෙනකම් තියනවා. චුට්ටක් මේකේ බුබුලු දාලා එනකන් තියමු අපි. දැන් මේකේ බුබුලු දාලා එනවා. අපි මේක ලිප් ඔෆ් කරලා ටිකක් පොල් ටික එකතු කරගමු. පොල් ග්‍රෑම් 100ක් තියෙනවා එතන. මම ලිප යන්තම් ආයෙත් ඔන් කරගෙන දැල්ල ගොඩාක් අඩුවෙන් තියලා තියෙන්නේ. මිශ්‍රණේ පේන්නේ නම් ලා පාටට තමයි. උන්නට අපි හදලා බලමුකෝ. හරි දැන් මේකේ තෙත ගතිය තව තියෙනවා. එහෙම තෙත ගතිය තියෙද්දි ලිප ඔෆ් කරලා මේක වෙන භාජනයකට අපි මාරු කරගමු. දැන් මේක හොඳට නිවෙනකන් පැත්තකින් තියන්න.
පැණි ටික නිවනකම් මම ට්‍රේ එකට ලෑස්ති කරගත්තා. හරි දැන් මේ පොල් පැණි එක නම් හොඳටම නිමිලා තියෙන්නේ. අපි ඒක මේ භාජනයට දාගමු. ඊට පස්සේ අපි මේකට දාගමු වැනිලා. වැනිලා තේ හැදි භාගයක් දාගන්නවා. ලුණු චූට්ටක් තේ හැදි භාගයක් විතර දාගන්නවා. ඒක කලවම් කරලා අපි ඒත් එක්ක දානවා එකට පිටි. පිටි ග්‍රෑම් 100 දානවා. ඒකල අපි එකට දාන්න ඕනේ බේකින් පවුඩර් තේ හැඳි 2ක්. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මං කිව්වනේ ඉස්සෙල්ලා මේකට දැන් අපි පොල් කිරි හැම දාන්නේ නැහැ කියලා. අපි මේක දියාරු ගතිය වෙනකන් වතුර දාගමු. ඉස්සෙල්ලාම ගොඩක් දාගන්න එපා. ටික ටික දාගන්න. ප්‍රමාණය බලලා දාගන්න. සාමාන්‍ය වැක්කෙන්න පදම එන්න ඕනනේ. ඒ වගේ. මෙන්න මේ වගේ පදම එනකම් වතුර ටිකක් දාගන්නවා. අපි ඒක කළා දැන් ඒකට දාගමු රටේ ඉදි ටික. රටේ ඉදි මං ඒ ටික පොඩියට කපලා තියෙන්නේ. ඒ ටික මේකටම කලවම් කරගන්නවා. මේ මිශ්‍රණයටම කලවම් කරගන්නවා. හරි මම දැන් මේක රටේ ඉදිත් දාලා මම මේක චූටක් ඝනකම නිසා තව වතුර චූටක් තේ හැඳි 2ක් වගේ කලවම් කරගත්තා. දාලා කලවම් කරගත්තා. ඒ අතරතුරේ මගේ oven එක අංශක 190ට විනාඩි 10ක් දැන් ප්‍රීහීට් වෙනවා. අපි දැන් මේක මේ මං හදාගත්තු දැන් ට්‍රේ එකට දාමු. අපි මේක විනාඩි 15ක් බේක් කරගමු. අපි ටූත්පික් එකකින් අදලා බලමු. ටූත්පික් එකේ කිසිම තෙතමනයක් නැහැ. හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් හරි. හරි දැන් අපි මේව හදලා ඉවරයි. හොඳටම නිමිලා තියෙන්නේ දැන් කප් කේක් එක. ඉතින් මට හදා ගන්න පුළුවන් උනේ කප් කේක් 10ක්. මේ බලන්න හොඳට තියෙනවා. සුවඳත් උපරිමෙන් තියෙනවා. දැන් ඉතින් කාලා බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලා ඇත්තටම කරන්න මේ ගොඩක් ලාභයි මේ වැඩේ. පුළුවන්
විදිහට කරලා බලන්න ඉස්සෙල්ලා බෑ කියලා නිකන් ඉන්න එපා මොනවම හරි කරලා බලන්න. ඉතින් ඊළඟ දවසෙත් මම තවත් හොඳ ඔයාලට අපිට කරන්න ලේසි ඒ කියන්නේ මම කරන සුවන් රැකියා තව එකක් ඔයාලට ඊළඟ දවසේ වීඩියෝ එකකින් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.